Hello guys, welcome back to my channel. අද මම ඔය කට්ටියට කියලා දෙන්න යන්නේ අලුතෙන් ආපු 2024 Office package එක install කරන විදිය. මේ Office package එක පාවිච්චි කරන විදි කීපයක් තියෙනවා. පළවෙනි එක online website එක ඉදා. දෙවෙනි එක app එක download කරලා හැබැයි පාවිච්චි කරන්න internet ඕනේ. තුන්වෙනි එක අපිට download කරන්න internet ඕනේ. හැබැයි පාවිච්චි කරන්න internet ඕනේ. මම අද කට්ටියට කියලා දෙන්න තුන්වෙනි එක. අපිට මේ තුන්වෙනි එකේ ඩවුන්ලෝඩ් කරනකොට ඩවුන්ලෝඩ් කරන එක කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක Office Deployment tool ඩවුන්ලෝඩ් කරනවා. දෙවෙනි එක Office Customization tool එක, අන්තිම එක installer setup. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි guys, ඉස්සෙල්ලාම මගේ PC එකේ web browser එක open කරලා මම search කරන්න ඕනේ. එහෙම නැත්නම් මම බාහිර දාලා තියෙනවා links ටික. මේක install කරනකොට ආගන්න ඔයාලම install කරද්දී අනිවාර්යෙන් දැන් තියෙන Office package එක delete කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාලට errors එන්න පුළුවන්. දැන් මම අද මේක එක error එකක් හදන්න ඉඳි කියලා දෙනවා. අනිත් ඔයාලට error එක සහ error code එක මට comment කරන්න එව්වත් හදන විදිය මම කියලා දෙන්නම්. සමහර deployment time කරලා ඒවල customization දාන්න. ඔයාලට පේනවා තියෙන 32 bit 64 bit මේ ගන්නවා PC එකේ system type. ඔයාලා ඉස්සෙල්ලාම වගේ settings open කරලා ඔයාලට පේනවා වම් පැත්තේ තියෙන search bar එක. ඒ search bar එක search කරන්න ඕනේ about your PC කියලා. ඊට පස්සේ පේන ඇති system type කියලා. මගේ නම් මෙතන තියෙන 32 bit තිබ්බොත් ආගේ 32 bit. ඊට පස්සේ මම close කරන්න ඕනේ. ඔයා දැන් වාගේ web browser එක open කරලා 32 bit 64 bit තෝරන්න. ඊට පස්සේ මෙතන පහළට ඇවිල්ලා ඔයාගේ package එක තෝරන්න ඕනේ. Office LTSC Standard 2024 Volume Edition කියන එකට. ඊට පස්සේ ඒක දීලා පහළට ඔයා මෙතන next click කරපුවම ඔයාගෙන් ඕන apps ටික ගන්නවා. මම දැන් publish off කරනවා. ඊට පස්සේ language එක තෝරන්න ඕනේ. ඊට පස්සේ මෙතන English United States එකට දාලා පහළට ඇවිල්ලා next දෙන්න ඕනේ. ආයෙත් ගන්න දෙනවා. මගේ පොඩි ස්ටමරින් ගතිය නිසා ඔය කට්ටියට වීඩියෝ එකේ voice over එක කැඩි කැඩි එන්න පුළුවන්. මේ මගේ පළවෙනි voice over නිසා ඔය කට්ටියට පොඩි mistakes සහ mistakes ඇහෙන්න පුළුවන්. ඒකවල මෙතන පේන්නේ නැති product key. එහෙම නැත්නම් අපි කියන product code එක. අපිට මේක ඉස්සරහට ඕනි වෙනවා. ඊට පස්සේ ඔයා මෙතන next button එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතන මේ දකුණු පැත්තේ තියෙන එක පහළට ගිහිල්ලා finish දීලා export දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන පේන්නේ නැති keep current settings. ඔයා ඒක දීලා okay කරලා මෙතන ටික් එක දාන්න. ඊට පස්සේ මෙතන export දෙන්න. ඊට පස්සේ මේ close කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන file export ඇවිල්ලා download කරගත්ත setup එක දිනනවා නම් ඒක copy කරලා local disk එකේ Office 2024 කියලා file එක හදලා save කරන්න ඕනේ. ඒ අතර මේක පොඩ්ඩක් අහගන්න. දැන් අපි මේකෙන් භාගයක්ම කරලා තියෙන්නේ. අපිට තව තියෙන්නේ පොඩි ටිකයි. ඒ කියන්නේ අපිට තව විනාඩි 5කවත් වැඩක් නැහැ. ඊට පස්සේ මේක install කරනකොට ටික වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් ඒකට විනාඩි 5ක් යනවා. හැබැයි අපිට මේක install කරන setup එක හදන්න විනාඩි 5ක් යන්නේ. ඒකට විනාඩි 2ක් විතර. ඔයාම දැන් run as administrator දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතන ටික් එක දාලා continue කරන්න ඕනේ. ඔයාට මේ විදිහේ message එකක් ආවට පස්සේ ඔයා මෙතන පහළට ගිහිල්ලා Office 2024 කියන folder එක තියෙනවා. නාගේ folder එක තෝරලා okay දෙන්න ඕනේ. එතකොට මෙතන පෙන්නනවා file extracted successfully කියලා. ඊට පස්සේ මේ file එක minimize කරලා ඔයා search කරන්න ඕනේ cmd. එහෙම නැත්නම් command prompt එක. මේකට දෙන්න ඕනේ commands ටිකක් තියෙනවා. ඒ commands ඔක්කොම ටික මම description එකේ pin කරලා තියෙන්නේ.
ඊට පස්සේ කරන්න තියෙන්නේ මම මෙතන නෝට් පෑඩ් එකේ එක මාස් එක තියාගෙන තිබ්බේ සේව් කරලා තියාගත්තා. ඊට පස්සේ මම මේ දෙන පිළිවෙලට දෙන්න ඕනේ. අකුරක්වත් අඩු ගන්න එපා. මොකද අකුරක් හරි වඩා අඩු වුණොත් මේක වඩදින්න තියෙන ඊට ගොඩක් වැඩි. ඊට පස්සේ මම මෙතන එන්ටර් ගාපුවම දැන් ඔයා ඉන්නේ 2024 කියන ෆෝල්ඩර් එක ඇතුලේ. ඊට පස්සේ මේ මම කොපි කරන setup x එක කොපි කරලා අර ෆයිල් එකට ඉස්සරහින් තියලා එන්ටර් කරපුවාම ඔයාට මේ විදිහට මැසේජ් එකක් එයි 2048යි කියලා එරර් කෝඩ් එක. ඒ කියන්නේ 2048 කියන්නේ එරර් කෝඩ් එක. මේ විදිහේ එරර් කෝඩ් එකක් આવતા බය වෙන්න එපා. මේකට කරන්න දෙයක් තියෙනවා. සහ මීට වඩා ටිකක් බරපතල එරර් කෝඩ්ස් එන්නත් පුළුවන්. ඒව හදන විදිහෙන් මම ඔයාලට කියලා දෙනවා. දැන් අපිට 2048 කෝපේ එරර් කෝඩ් එක આવොත් ඔයා ඉස්සෙල්ලා කරන්න ඕනේ run as administrator දීලා මෙන්න මේ ටික දෙන්න ඕනේ. දැන් ඔයා එන්ටර් දුන්නාට පස්සේ කලින් වගේ මෙන්න 2024 කියන ෆයිල් ඊට පස්සේ මේකෙත් එක අකුරක්වත් අඩු කරන්න නැතුව අනිවාර්යෙන් හරියටම දෙන්න. ඊට පස්සේ මේක දීලා එන්ටර් දුන්න ගමන් අපිට කලින් වගේ එරර් කෝඩ්ස් මොකුත් එන්නේ නැහැ. ගෙලිම මයික්‍රොසොෆ්ට් කියලා එනවා. ඔයාලගේ ටික වෙලාවකින් ඉන්ස්ටෝල් කරනවා මම පෙන්නන්නම්. හරි මේ තියෙන තප්පර 45කට විතර ගියා පස්සේ ඔයාලට දැන් පේනද මේක පොඩ්ඩක් ලෝඩ්ලා තියෙන්නේ. ඒ ඇතුලේ මම ඔයාලට දැන් සර්ච් කරලා පෙන්නනවා මගේ කම්පියුටරේ PowerPoint මම සර්ච් කරනවා. මම full word සර්ච් කරාට මට මාගේ PowerPoint ටැබ් එකක් පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතන සර්ච් කරනවා word එක. මගේ කිසි word එකක් පෙන්නන්නෙත් නැහැ. මම ඊට පස්සේ OneNote සර්ච් කරා ඒක ආවෙත් නැහැ. Outlook එකේත් මගේ තියෙන new එක විතරයි. මම මෙතන සර්ච් කරනවා Excel එක. අපි ඒ ටික කරලා ඉවරද මේක තව ටිකක් load වෙලා. හරිද මේ දැන් තියෙන විනාඩි 2.5ක් විතර ගියාට පස්සේ මේ දැන් තියෙන විනාඩි 3ක් විතර ගියාට පස්සේ මේ තියෙන විනාඩි 3.5ක් 3:45 අතර ගිය කාලේ මට විනාඩි 4 වෙද්දි හරියටම මේ ටික you all set කියලා වැටුණා. මේකට ඔයාගේ කම්පියුටරේ ස්පීඩ් එක බලපානවා. ඊට පස්සේ මෙතන සර්ච් බාර් එකේ මම සර්ච් කරනවා PowerPoint කියලා. හරි. ඔයාලා වෙනද දැන් PowerPoint ටැබ් එක මගේ ඇවිල්ලා තියෙනවා. ඒක ඕපන් කරලා අපිට කිසි මැසේජ් එකක් එන්නේ නැහැ. get genuine office කියලාවත් මොකුත්. මම දැන් මෙතන ඩිසයින් එකක් දාලා hi කියලා ටයිප් කරලා පෙන්නන්න. ආට පෙන්නති කිසි ක්‍රැක් version නැහැ. එම් කිසි අවුලක් නැහැ. ඊළඟට මම Word එක ඕපන් කරනවා. ඔයාලට මතකද අපි කලින් Word එක තිබ්බෙත් නැහැ. ඊට පස්සේ Word එක ඕපන් කරලා black document යනවා. ඊට පස්සේ අපිට මේක පෙන්වන්නේ නැහැ. get genuine office කියලා. මම මේකත් ඔයකට ටයිප් කරලා පෙන්නන්නම් hi කියලා. හරි guys මම ඊළඟට ඕපන් කරන්නේ Excel එක. ඔයාලට මතකද අපිට කලින් Excel එක තිබ්බෙත් නැහැ. Mayana blank workbook. මම දැන් සමහර කාටට ඇහෙනවද මගේ කූලින් ෆෑන් එකත් වැඩ කරන සද්දේ. මෙතන කට්ටියට පාර වාහනයක් තියෙනවා. ඊට පස්සේ මම Excel එක ක්ලෝස් කරලා OneNote එක ඕපන් කරගන්නවා.
මෙතන හායි වන්නෝට් කියලා ටයිප් කරලා තියෙන්නේ මම ඊට කලින් මේ රෙකෝඩ් එක කරනකොට මේක රෙකෝඩ්ලා තිබ්බේ නෑ. ඒ නිසා මම අලුතෙන් රෙකෝඩ් එකක් කරා. ඔය කට්ටියට ෂුවර් කරන්න බැරි නම් අපි ස්ක්‍රැප් එක ඉන්ස්ටෝල් කරන වෙලාවයි මේ වෙලාවයි චෙක් කරලා බලන්න. ඔයාලට පායි ටාස්ක් බාර් එකත් එක චෙක් කරන්න පුළුවන්. එහෙනම් මං හිතන හැමෝටම මේ වීඩියෝ තේරෙන්නේ නැති. හැමෝටම මේකෙන් ප්‍රයෝජනයක් හම්බෙන්නේ නැති. ඔයාලට මේ විදිහේ වීඩියෝස් තවත් ඕනනම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. එහෙනම් අපි අදට යනවා ආයෙත් දවසක ගමු. බයි.